බයොලොජි කියන විෂය ධාරාව මොන වගේද? අපිට යන්න පුළුවන් එකම ටාගට් එක මෙඩිසින් විතරයිද? ජොබ් මාකට් එක මොන වගේද? මේකේ ළමයි තියෙන අග්‍රඵලය වෙන්නේ මෙඩිසින්. මෙන්න මේ තියෙන වෘත්තීන් වලට අදාළව තියෙන රැකියා පුරප්පාඩු වලට පවා අපේ සයන්ස් කරන දරුවෝ මොකද වෙලා තියෙන්නේ මේ වෙනකොට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. බයොලොජි කියන වෛද්‍යවරුන්ගේ මෞෂයනේ. බයොලොජි කියන මතක් වෙන මෙඩිසින්නේ. අයිබෝන් හැමෝටම අද දවසේදී පොඩි වැදගත් තොරතුරක් ඔබට අරන් එන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි මේ පාර ඕලෙවල් විභාගයේ ලියපු දුවෙක්ට හරි පුතෙක්ට හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනට ජීව විද්‍යාව හදාරන 12 වසර 13 වසර ඕනෑම දරුවෙක්ට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට වෙන්නත් පුළුවන්. සමාජයේ ඕනෑම කෙනෙක්ට බයොලොජි කියන විෂය ධාරාව පිළිබඳව පොඩ්ඩක් හැඳින්වීමක් තමයි අද දවසේදී මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි බයොලොජි කියන විෂය ධාරාව මොන වගේද? ඒතර මේ විෂය ධාරාවේදී බයොලොජි හදාරන්න ලැබෙන අවස්ථාවන් මොනවාද? ඊට පස්සේ මේ අවස්ථාවලින් අපිට යන්න පුළුවන් එකම ටාගට් එක මෙඩිසින් විතරයිද? මෙඩිසින් වලට අමතරව අපිට තවත් යන්න පුළුවන් විවිධාකාර පරාසයන් තියෙනවද? අපිට ඉගෙන ගන්න විවිධාකාර ඩිග්‍රීන් තියෙනවද? ජොබ් මාකට් එක මොන වගේද? මෙන්න මේ වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වෙන්නේ. හොඳයි. අපි ඉස්සෙල්ලා බලමු බයෝ කරන්න නම් බයොලොජි කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න නම් සාමාන්‍යයෙන් මොන වගේ අවස්ථාද තියෙන්නේ? මොන වගේ අවස්ථාවලදීද බයොලොජි ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ? අපි බලමු. බයෝ ඉගෙන ගන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධානම අවස්ථාව බයොලොජි, කෙමිස්ට්‍රි සහ ෆිසික්ස් එක අපිට ඉගෙන ගැනීමේ අවස්ථාවක් තියෙනවා. දෙවෙනි එක තමයි බයොලොජි, ඇග්‍රි සහ කෙමිස්ට්‍රිත් එක්ක බයොලොජි ඉගෙන ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් බයෝ ඉගෙන ගන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. බයොලොජි, එතකොට ඇග්‍රි සහ ඊළඟට කෙමිස්ට්‍රිත් එක්ක කෘෂි විෂය ධාරාව යටතේ ඉගෙන ගන්නත් පුළුවන්. බයොලොජි, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි යටතේ ජෛව විද්‍යා විෂය ධාරාව යටතේ බයොලොජි ඉගෙන ගන්නත් පුළුවන්. එතන මේ බයෝ කරාට පස්සේ කෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි හරි දැන් සමහර කට්ටිය අහලා තියෙනවා මම අහලා තියෙනවා දරුවෝ මගෙනුත් අහලා තියෙනවා මෙඩිසින් වලට අමතරව වෙන මොනවද බයොලොජි වලින් කරන්න පුළුවන් දේවල්. අන්න ඒ ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒතර මේක විනාඩි 5ක් විතර tie සම්පූර්ණ කතාව අහන්න තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. අපි ඉස්සරම් බලමු. අපිටම ඔයගොල්ලෝ උසස් පෙළට මෙන්න මේ වගේ බයොලොජි කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. ඒතර මම ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බයොලොජි, එතකොට ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි සම්බන්ධයෙන්. ඒතර ඇග්‍රි සම්බන්ධ වෙන අවස්ථා මම කියන්නම්. අපි ළමයි A level වලට සාමාන්‍ය බයොලොජි කරාට පස්සේ කෙනෙක්ට යන්න පුළුවන් සුපිරිම කෝස් එක මේකේ ළමයි තියෙන අග්‍රඵලය වෙන්නේ මෙඩිසින්. ඒතර මෙයා මෙඩිසින් කරලා උන දැන් ළමයෙක් ඉන්නවා එයා දැන් බයොලොජි කරනවා ඊට පස්සේ එයා කෙලින්ම ළමයි A level exam එකෙන් මෙන්න මෙඩිසින් සිලෙක්ට් කරනවා. හරිද? ඒතර ලංකාවේ මොකද වෙලා තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාවල අන්න මෙඩිසින් නැත්නම් වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන්න අපේ දරුවන්ට හැකියාව ලැබෙනවා. ඒතර මේ මෙඩිසින් වල අධ්‍යාපනය ලැබුවට පස්සේ අපි දන්නවා මේකේ ප්‍රධාන ඵලය වෙන්නේ නැත්නම් මේකේ ප්‍රධානම අවස්ථාව වෙන්නේ වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒතර මේ මෙඩිසින් වලට පස්සේ මෙඩිසින් යන්න අපිට බැරි වෙලාවත් බැරි වුණොත් නැත්නම් කැමති නැත්නම් හරි අපිට ඊළඟට යොමු වෙන්න පුළුවන් වෙනත් අවස්ථා තියෙනවා. ඔව් තියෙනවා. අපිට මෙඩිසින් යන්න බැරි වුණොත් නැත්නම් අපි මෙඩිසින් යන්න කැමති නැත්නම් ඊළඟට අපිට යන්න පුළුවන් සුපිරිම කෝස් එකක් තියෙනවා. ඒ තමයි ඩෙන්ටල් සයන්ස්. අපි ඩෙන්ටල් වලට යන්න පුළුවන්. මේ ඩෙන්ටල් කරන්න බැරි වුණොත් එහෙම අපිට ඊළඟට යන්න පුළුවන් අපේ වෙට් වලට. අපි කියන වෙට්නරි සයන්ස් නැත්නම් වෙට් කියලා කියනවා. පශු වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. අපිට මේ පැත්තට යොමු වෙන්නත් පුළුවන්. සමහර කට්ටිය මෙන්න මේ වගේ වෛද්‍ය අංශ වලට යොමු වෙන්නේ නැතුව සමහර කට්ටිය කැමති වෙනත් අංශ වලට යන්න. දැන් අද වෙනකොට ළමයි ලෝකේ තියෙන ප්‍රධානම ට්‍රෙන්ඩ් එක තමයි බයොලොජි කියන වල තියෙන ප්‍රධාන ට්‍රෙන්ඩ් එක තමයි මොලිකියුලර් බයොලොජි වලින් අද ලෝකේ පුරා මොකද වෙලා තියෙන්නේ බයොලොජි වල ජොබ් නිර්මාණය වෙලා තියෙනවා. හරි? ඒතර මේ තියෙන ඩෙන්ටල් කියන එකත් එක්කම අද වෙනකොට මොකද වෙන්නේ? මීට සමගාමී ලකුණු මට්ටමක තියෙනවා ළමයි අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඒ තමයි මොලිකියුලර් බයොලොජි කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. ඒතර මේකදරු සාමාන්‍යයෙන් බයොලොජි වල තියෙන නූතනම ප්‍රවණතාවය එතම ලෝකේ තියෙන අලුත්ම බයොලොජි ට්‍රෙන්ඩ් එක ඒ තමයි ඕනෑම දෙයක් අණුක මට්ටමින් අධ්‍යයනය කිරීම. DNA මට්ටමින්, RNA මට්ටමින්, ප්‍රෝටීන මට්ටමින් අණුක මට්ටමින් අධ්‍යයනය කිරීම. එහෙනම් ගොඩක් වෙලාවට මෙන්න මේ ඩෙන්ටල් සයන්ස් එක ලොකු තරගයක් තියෙනවා. මේ එකම හරිය සමාන ඉස්සක්සෝක වෙනස් වෙන්නේ. ඒ තමයි මොලිකියුලර් බයොලොජි කියලා මේකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඒතර මේ මොලිකියුලර් බයොලොජි කියලා මේ සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන මොලිකියුලර් බයොලොජි අන්න අධ්‍යාපනය ගැන. ඒතර මෙන්න මේ කියන දේවල් සාමාන්‍යයෙන් කවර් කරන්නේ. ඒකට බලන්න මෙඩිසින් වලට පස්සේ මේ වගේ දේවල් තියෙනවා. දැන් මෙන්න මේ ටික ළමයි පොඩ්ඩක් කවර් දීගෙන යනකොට ඉස්සරහට යනකොට ඔන්න බයෝ කරන ළමයින්ට තව අවස්ථා එනවා. ඒ තමයි ඇග්‍රි මැනේජ්මන්ට් අවස්ථාව. මේ බයෝ ළමයිට එන තවත් අවස්ථාවක් ඇග්‍රි මැනේජ්මන්ට් අවස්ථාව. ඇග්‍රි මැනේජ්මන්ට් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක.
ඒතර මේකලම සාමාන්‍ය පේරාදෙණිය කැම්පස් එකෙත් තියෙනවා. ඊට අමතරව ළමදරු මේක රුහුණ කැම්පස් එකෙත් සාමාන්‍යයෙන් ඇග්‍රි මැනේජ්මන්ට් ෆැකල්ටිස් ප්‍රධාන වශයෙන්ම තියෙනවා. මේකේ කෝසස් තියෙනවා. ඒතර මේ ඇග්‍රි මැනේජ්මන්ට් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඇග්‍රි සයන්ස් කරන ළමයෙක්ට යන්න තියෙන හොඳම ෆැකල්ටි එක නැත්තම් කරන්න තියෙන හොඳම කෝස් එක කියලා සාමාන්‍යයෙන් සලකන්නේ මෙන්න මේ ඇග්‍රි මැනේජ්මන්ට් එක. ඒතර මේක පේරාදෙණියෙත් තියෙනවා. දැන් මෙන්න මේ කෝස් එක සාමාන්‍යයෙන් ගත්තොත් තමයි මේක ASCII තව විවිධාකාර දේවල් ඇතුළත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මේක ASCII තියෙනවා ළමයි ඇග්‍රිකල්චරල් ක්‍රොප් සයන්ස් කියලා එකක් තියෙනවා. මේකේ ක්‍රොප් සයන්ස් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේක ASCII තියෙනවා ළමයි සාමාන්‍යයෙන් ඇග්‍රිකල්චරල් එක්ස්ටෙන්ෂන් කියලා එකක් තියෙනවා. එතන මේක ASCII ළමයි සාමාන්‍යයෙන් තියෙනවා ඇග්‍රිකල්චරල් ඉන්ජිනියරින් කියලා එකක් තියෙනවා. ඊට අමතරව මේක ASCII ළමයි සාමාන්‍යයෙන් තියෙනවා ඇග්‍රිකල්චරල් බයෝටෙක්නොලොජි කියලා එකක්. මම හැම එකක්ම ලියන්නේ. ඇග්‍රිකල්චරල් බයෝටෙක්නොලොජි කියලා එකක් තියෙනවා. එතන මේක ASCII ළමයි තව මොකද වෙලා තියෙන්නේ විවිධාකාර විශේෂේෂ්ඨයන් ගොඩක් තියෙනවා. ඒතර ඇග්‍රිකල්චරල් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ඒ වගේ විවිධාකාර කෝසස් මෙන්න මේක තුළ ෆිල් වෙලා තියෙනවා. ඒතර දැන් අපේ ළමයිට දැන් මේ එක chance එකක් මිස් වුණොත් මේ වගේ තව chance එකක්, ඒ chance එක මිස් වුණොත් මේ වගේ තව chance එකක්, ඒක මිස් වුණොත් මේ වගේ තව chance එකක්, ඒක මිස් වුණොත් මේ වගේ තව chance එකක් තියෙනවා. ඒක ASCII ළමයි මෙන්න මේ වගේ මොකද වෙලා තියෙන්නේ විවිධාකාර ළමයි කෝසස් ගොඩක් තියෙනවා මේක ASCII වෙන වෙනම අධ්‍යාපනය ලබන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි දැන් මෙන්න මේවත් එක්ක ළමයි එකම තරංකාරී මට්ටමකට. දැන් මේ වගේ මම පිළිවෙලට ලිව්වට මේක සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද සෙට් ස්කෝර් එක සාමාන්‍යයෙන් වෙනස් වෙනවා ළමයි. මේකත් එක්ක බැඳලා තියෙන ළමයි තව විශේෂ එකක් තමයි අපේ ළමයිට විතරක් විවෘත වෙලා තියෙන AHS එක. AHS කියලා කියන්නේ Allied Health Science. නැත්නම් අපි කියන පැරාමෙඩිකල් කියලා. නැත්නම් අපි කියන සමසෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය කියලා කියනවා. අපි සමසෞඛ්‍ය විද්‍යාපීඨය කියලා කියන්නේ. හරි. දැන් මෙන්න මේක ඇතුලේ තමයි දරුවෝ ඕටි අහලා ඇති නර්සින් කියන ඩිග්‍රී එක තියෙන්නේ. නර්සින් කියන ඩිග්‍රී එක තියෙන්නේ මේක ASCII. ඒ කියන්නේ මේ එළියේ තියෙන අපි දැන් නර්සින් ස්කූල් ගැන කතා කරන එක නෙවෙයි නර්සින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒක තියෙන්නේ මෙන්න මේ HS එක ඇතුලේ. ඊට අමතරව දරුවෝ මේක ඇතුලේ තියෙනවා ෆිසියෝതെරපි. මේක ASCII තියෙනවා ෆිසියෝതെරපි. අපි කියන්නේ භෞත චිකිත්සක වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත්ම අපේ ඇඟේ මේ ස්ට්‍රක්චර් එක මේ අස්ථි වල අනමන ස්ට්‍රක්චර් එක තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපේ කොන්දර දෙනවා කියලා හිතන්නකෝ. ඒතර ඒකට අපිට බෙහෙත් දීලා අපේ මේ කොන් දෙක එක්කම හොද කරගන්නත් පුළුවන්. ඊට අමතරව මේ ෆිසියෝതെරපිස්ට්ලා භාවිතා කරලා ඒ කට්ටියට කෙලිම අපේ ඇඟේ ස්ට්‍රක්චර් එකට අදාළව එක්සර්සයිසස් කරලා අපිට මොකද වෙලා තියෙන්නේ කෙලිම මේ ලෙඩේ සුවපත් කරන්නත් පුළුවන්. ඒතර ඒ වගේ ෆිසියෝതെරපිස්ට්ලා නැත්තම් භෞත චිකිත්සක වෛද්‍ය විද්‍යාව තියෙන්නේ මෙන්න මේ HS එක ඇතුලේ. ඊට පස්සේ මේක අස්සෙම තමයි දරුවකට අහලා ඇති MLT නැත්තම් අපි කියනවා මෙඩිකල් ලැබොරටරි සයන්ස්. හරි අපි කියනවා මොකද වෙලා තියෙන සාමාන්‍ය වෛද්‍ය රසායනාගාර විද්‍යාව කියලා කියන්නේ. එක එක ටෙස්ටින් වර්ග වෙන්න පුළුවන් නේද? ඒ වගේ විවිධාකාර වෛද්‍ය රසායනික විද්‍යාගාරවල ඒ අධ්‍යාපනය ලබා දෙන්න නැත්නම් MLT සයන්ස් එක තියෙන්නේ මෙන්න මේ HS එක ඇතුලේ. ඊට පස්සේ තමයි මෙන්න මේක ඇතුලේම තමයි ඔටි අහලා ඇති රේඩියෝග්‍රැෆි. අපි කියනවා විකිරණ ශිල්පය. අපි කියනවා විකිරණ ශිල්පය. MRI ස්කෑන් වෙන්න පුළුවන්, ECG වෙන්න පුළුවන් නේද? ඒ වගේ විවිධාකාර විකිරණ ශිල්පී ක්‍රම තියෙනවනේ. අන්න ඒ විදිහට රේඩියෝලොජිස්ට්ලා විකිරණ ශිල්පී නිර්මාණය කරන HS එක ඇතුලේ තමයි රේඩියෝග්‍රැෆි කෝස් එක තියෙන්නේ. ඊට පස්සේ මේක ඇස්සේ තියෙන තවත් වැදගත් කෝස් එකක් තමයි ෆාමසිස්ට් කියන කෝස් එක. ඒ කියන්නේ මේ අපි එලීට් ෆාමසි කෝසස් තියෙනවා. ඊට අමතරව ෆාමසිස්ට් කියන නැත්නම් ෆාමසි අධ්‍යාපනය. අපි ඖෂධ වේදිකය කියලා කියන්නේ. අන්න ඒ අධ්‍යාපනයෙන් මොකද වෙන්නේ? මෙන්න මේ HS එක ඇතුලේ තමයි සාමාන්‍යයෙන් දිගහැරලා තියෙන්නේ. ඒතරොටි බලන්න යනකොට තේරෙනවා බලන්න බයෝ කරන ළමයට තියෙන chances මොනවද? මෙතන මේ කරලා තියෙන මේ ලියලා තියෙන හැම කෝස් එකක්ම සාමාන්‍යයෙන් A level වලට biology, chemistry වගේ subject අධ්‍යයනය කරලා තියෙන දරුවන්ට තමයි සාමාන්‍යයෙන් මේ chance එක ලැබෙන්නේ. මේවා අපි private කරන්න ගියත් අනිවාර්යෙන් A level වලට මෙන්න මේ වගේ subject අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. හරි. ඒතර වෙන කිසිම විෂය ධාරාවකින් මෙන්න මේ තියෙන courses වලට හිස්තැන් පුරවන්න සාමාන්‍යයෙන් අමාරුයි. ඒතර මැත්ස් කරන ළමයින් සමහරලාට මේ නර්සින් වගේ දේවල් වලට එළිය සාමාන්‍යයෙන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් වලට බයොලොජි කියන එක ළමයි අනිවාර්ය අධ්‍යාපනයක් විදිහට හදාarලා තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මෙන්න මේ කියන දේවල් ටික හිතන්න අපේ ළමයෙක්ට දැන් මේ කියන දේවල් දැන් මම මේ දෙන්නේ කෙනෙක්ට මේකට යන්න පුළුවන් නැත්තම් මේකට එන්න පුළුවන් නැත්තම් මේකට එන්න පුළුවන් ඒ chance එක මිස් වුණොත් මෙතෙන් එන්න පුළුවන් අන්න ඒ වගේනේ කියන්නේ. ඒතර අපි හිතමු ළමයි මේ හැම දෙයක්ම අපිට මිස් වෙලා අපි හිතමු අපිට මොනවත් කරගන්න දෙයක් නැතුව හරි මොනවත් කරගන්න දෙයක් නැතුව නෙවෙයි මේ හැම දෙයක්ම මිස් වෙලා අපිට ඊළඟට වෙන අවස්ථා තියෙනවා. ඔව් තියෙනවා. ඔටි අහලා ඇති ඕනෙම යුනිවර්සිටි එකක තියෙනවා සයන්ස් ෆැකල්ටි එකක්. හරි? ෆැකල්ටි ඔෆ් සයන්ස් සයන්ස් එකක් තියෙනවා. සයන්ස් එක ගත්තට පස්සේ ළමයි මෙතන වෙන්නේ මෙතන සයන්ස් එකේදී කරන්නේ විද්‍යාවට අදාළව තියෙන එක එක ශ්‍රේෂ්ඨයන් එක එක ශ්‍රේෂ්ඨයන් පිළිබඳව මොකද වෙන්නේ අන්න කෙලිම අධ්‍යාපනය ලබන එක. හරි? එතන මේ සයන්ස් කියන එක ඇතුලේ දරුවෝ මොකද වෙලා තියෙන්නේ අපි ෆිසික්ස් වෙන්න පුළුවන්, කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, බයොලොජි වෙන්න පුළුවන්. හරිද? ඒ හැම දෙයකටම අදාළව විවිධාකාර මොකද වෙලා තියෙන කෝසස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තමයි දිගහැරලා තියෙනවා. දැන් කෙනෙක්ට
P6 වලින් ඕනේ නම් දිගටම අධ්‍යාපනය ලැබලා මොකද වෙන්නේ? ඕනනම් කෙලිම P6 වලින් ඉස්සරහට යන්න පුළුවන්.